ආයිබෝවන් යාළුවනේ. මම අද ඔයාලට කතන්දරයක් කියලා දෙන්නයි යන්නේ. කතන්දරේ නම තමයි යාළුවෝ පිරිසක් ගියපු ගමන. ඔන්න එකෝමත් එක රටක යාළුවෝ පිරිසක් ජීවත් වුණා. ඒ කට්ටියගෙන් මෙන්න මේ ඉන්නේ ලක්මාල්. එතකොට මේ ඉන්නේ නිපුන්. මේ තමයි චමිල. මෙයා කසුන්. මේ ඉන්නේ ධනුෂ්ක. ඔන්න ඉතින් ඒ යාළුවෝ ටික දැන් වැවක් හොයාගෙන තමයි යන්නේ. ඔය කන්දෙන් කඩේෙන් ගියා නම් හරි බස්. අර දිනේ මාර. ඔන්න ඉතින් මේ යාළුවෝ පිරිසට කන්දක් නැගලා වහිනවත් එක්කම මාර ලස්සන විව් එකක් දැක ගන්න ලැබුණා. ඉතින් මේ යාළුවෝ ටික තීරණය කරා පාර දිගේ යනට වඩා මෙන්න මේ කැලෑවක් මැද්දෙන් යන්න තියෙන පාරක් හොයාගෙන කැලේ මැද්දෙන් යන්න තියෙන ගමන ලස්සන සහ ලේසි වෙයි කියලා. පාරක් නැති කැලෑවක් මැද්දෙන් යන්න තියෙන ගමන් මාර්ගය තෝරගත්තා. ඔන්න එක යාළුවෙක් එකපාරටම කිව්වා මාර ලස්සන විව් එක කියලා. කන්දක් උඩින් ආවට පස්සේ ඒ කට්ටියට ගමන් මාර්ගය හොයාගන්න බැරි වුණා. ඔන්න ඉතින් ඒ ගමන යන අතරමඟ ඒ කට්ටියට අශ්ව දෙන්නේ දකින්න හම්බුණා. ඒ ටීම් එකේ එක යාළුවෙක් ගොඩක් පහුවෙලා පේන්න ගත්තා. පේනවාද දුෂ්කර ගමන් මාර්ගයක් තමයි ඒගොල්ලන්ට හම්බෙලා තියෙන්නේ. ඇත්තටම මේ සහෝදරයෝ යාළුවෝ ටික විවේකයක් ගත කරන්න කියලා ගියාට හරිම කට්ටක් තමයි යාළුවට කන්න වෙලා තිබ්බේ. මේ ගමන ලේසි නෙවෙයි. පටන් ගද්දින් එකට හිටපු කට්ටිය සෑහෙන දුරක් ගෙවාගෙන යනකොට කට්ටිය වෙන් වෙලා යනවා තමයි දැක ගන්න ලැබුණේ. එක්කෙනෙක් ඈතින් කෑ ගහලා කියන්න ගත්තා අපිට එය හම්බ වුණා කියලා. ඇත්තටම පිටිපස්සෙන් ගියපු දෙන්නටත් ඒක දැක ගන්නකම් ඉවසිල්ලක් නැතුවයි හිටියේ. මොකද මේ කට්ටිය Google Map එකකින් බලලා තමයි මේ ස්ථානය හොයාගෙන ඇවිල්ලා තිබ්බේ. ඔන්න ඉතින් අවසානයේදී ඒ කට්ටිය හොයාගෙන ආපු තැන එයාලගේ පේන මානෙටම දැක ගන්න හම්බුණා. එයාලා ගොඩක් සතුටු වුණා. ගොඩක්ම සතුටු වුණු කෙනා තමයි මේ ඉන්නේ. ගොඩාක් සුන්දර වටපිටාවක ගුවන්තොටුපළක් ආසන්නව තමයි මේ වැව පිහිටලා තිබුණේ. අන්තිමට දැක ගන්න හම්බුනේ බොරු පදින තරගයක්.
ඔන්න ඉතින් ඒ කට්ටිය එතනින් හැරිලා වෙන තැනකට යන්න පටන් ගත්තා. මේ කතන්දරේ ඔයාලට කියද්දි මතක් වුණේ මෙන්න මේක තමයි අන්න අර කාටුන් එකේ අලියා හොඬේ තියාගෙන ඉඳලා තියෙනවා. මේක පිමිනකොට ඔන්න ඉතින් ඒ යාළුවන්ට අනිත් යාළුවෝ දෙන්න ගියපු තැන හොයාගන්න බැරි වුණා. හිටවල සූර්යකාන්ත වගාවක මුල් ආරම්භය දැක ගන්න හම්බුණා ඒ යාළුවෝ ටිකට. අර දෙන්න ඒ මිතුරු දෙන්න අනිත් පැත්තේ යනවා. දැක්ක ඒ යාළුවෝ ටික. හරිම දුකටපත් වුණා. හැබැයි ඉතින් වීඩියෝ කරපු කෙනාට නම් හිතලා තිබ්බේ මේ අපි හැමෝම යන මේ තැන සාර්ථක වෙන එකක් නැහැ කියලා. මොකද ඒ අයට එතන වතුර තියෙන තැනක් දැක ගන්න හම්බෙයි කියලා හිතුවේ නැහැ. අන්තිමට යාලා තීරණය කරා එක ගැට ගහලා කරේ දාගෙන යන්න. ඔන්න ඉතින් එකපාරටම මැඩියෝ කෑ ගහන සද්දයක් ඇහෙන්න ගත්තා. වැව් පිටියට ආවා. ඔන්න ඉතින් දැන් සීතල හුලම් දැනෙන්න ගත්තා. කතාවට පස්සේ වැව්කට ආපු පළවෙනි දවසේ නිසා ඒ සුන්දරත්වය විඳින්න පටන් ගත්තා. මම පස් දෙනා වතන්ට යන්න බෑ. කොහෙද යන්නේ? කොහෙන් යන්නේ කයන්නේ? මොකද නාප හොයෙන් ගිහලා හොයෙන්. කැමරා ගහලා තියන්නේ. එයි දැන් මොකද්ද කරන්න යන්නේ? අර කණු. ඊළඟට ඒ අය තීරණය කරා ටැක්සි එකක් දාලා ඒකේ මාළු අල්ලන්න තියෙන තැනකට යන් කියලා. පස්සේ යාලා ටැක්සියක් ගෙන්නලා ටැක්සිය ඉස්සෙල්ලාම 3 දිනක් යන්න තීරණය කරා. අන්තිමට යාලා 5 දෙනාම එකම ටැක්සිය යන්න තීරණය කරා. පුටියලා මෙරිට් දාගන්න. පුටියලා මෙරිට් දාගන්න. ඔන්න ඉතින් අන්තිමේදී යාළුවෝ ටික අතරමං වෙලා පොල්ලෙන් ගහන්නේ. ඒ යාර එනකොට කට්ටිය කූඩාරම් ගාව හිටියා දැක්කේ නැද්ද බලන්න. වටේම ඇවිදලා ටැක්සියෙත් ඇවිල්ලා තමයි මෙයාලා මාළු අල්ලන්න තැනට ආවේ. කොහොම හරි යාලා දැනගත්තා මේ වැව විශාල එකක් කියලා. මේ වැවේ ඩෑම් එකත් එක්ක පහළට වැව් 5ක් 6ක් වගේ විශාල ප්‍රමාණයක් මැප් එකේ තියෙනවා. පස්සේ දැක්කා. මෙන්න ගෙනල්ලා තියෙනවා. දැක්කේ නේද මම පාර දාගත්තා. ඔන්න ඉතින් කැමරා මල්ලි මහන්සියට වතුර ටිකක් බොන්න කියලා හිතාගෙන වතුර බෝතලේ අතර ගත්තා.
ගන්න පිටවරකට හිටවක. ඔව් කැඩෙන්නේ නැද්ද බං? මේ මෙච්චර දිගට අවුලන්නේ නැද්ද බං? මේක නැවෙන්නේ නැද්ද බං? නැමෙන්නේ. මේ මුකුත් වෙන්නේ මේක තියෙනවානේ බට 60ක් විතර. මේක ගැලවෙන්නේ නැද්ද බං? ඒක තමයි මතක. මේ කොහෙද දාපන් දෙක. ඒක දිග බලන්න. යුද්ධයට යන්න හොඳයි බං. උඩ ගැට ගහ කියලා නෝන. ඈ? අයියෝ. ප්ලේන් එක ගියා. ඒකට දෙබලකුත් ගහන්න තියනවද? ඔය වැව් වල මං අල්ලලා නැහැ. බලන්න පුරුදු දිනවා වැව් වල අල්ලන්න. ඈ? අඩු දෙකක්. ඔය තියෙනවද? ඔන්න ඉතින් මාළු අහුවුන්නේ නැති හින්දා ඒ කට්ටිය ගොඩක් දුකින් තමයි හිටියේ. බිලි පිටි ටික ලවට දාලා එයාලා විවේකීව හිටියා ගහක් ගාවට වෙලා. ඒ වැඩේ හරියන්නේ නැති හින්දා එයාලා ආපහු ගෙදර යන්න තීරණය කරා. මාළු අල්ලන්න හිතාගෙන ආපු කට්ටියට තේරුණා මාළු අල්ලන්න බෑ, ඒකේ මාළු නැහැ. තවත් වෙලා රැඳී හිටියට තේරුමක් නැහැ කියලා තේරිච්ච නින්දා එයාලා ගෙදර යන්න තීරණය කරා. සමහර අය විවේකීව ගහක් යට වෙලා හිටියා. ඒ කට්ටියත් ඔක්කොමලා ආපහු ගෙදර යන්න කියලා තීරණය කරලා ගෙදර යන්න පිටත් වෙන්න හැදුවා. ඉතින් ඔහොම තමයි ඔය කතාව වුණේ. ඉතින් අලුත් කතාවකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ජය වේවා.